Hi guys, කොහොමද ඔයාලට? ඉතින් ඔන්න ගොඩක් කාලයකට පස්සේ අද ඔයගලන්ට වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් මේක හරිම ලස්සන තැනක්. ඔයගලන් නම දකින්න නැති වීඩියෝ එකේ මුලම මේක තියෙන්නේ දිගන චේ රිසෝට් දිගන. ඉතින් ඔයගලන්ගේ නිවාඩු පාඩුවේ නිදහසේ ලස්සනට ගෙවන්න ප්ලෑන් කරගෙන ඉන්නවා නම් ඉතින් ඔන්න හොඳම තැනක් තමයි මේක. මේගොල්ලන්ගේ සර්විස් එකත් හොඳයි, ස්ටාෆ් එකත් හරිම ෆ්‍රෙන්ඩ්ලි, ඒ වගේම කෑමත් හරිම රහයි, තැනත් හරිම ෂෝක්. ඉතින් ඒක නිසා ඔයගොල්ලන් දිගටම වීඩියෝ එක බලන්න, මම ඔයගොල්ලන්ට හැමදේම පෙන්නන්නම්. ඉතින් මේක තියෙන්නේ මම කලින් කිව්වත් වගේ දිගන මේ ඉස්සරහින් ඔයගලන්ට මේකට ෆේස් කරලා තියෙන්නේ වික්ටෝරියා ජලාශය. ඉතින් හරිම ලස්සන වීව් එකක් තමයි තියෙන්නේ. ඒගොල්ලන්ගේ මෙන්න මේ දැන් මම මේ යන ඒරියා එක එතන මේ මෙතන පොඩි ඩෙක් එකක් වගේ තියෙන්නේ. ඒ කොටස හරිම ලස්සනයි එතන. උදේට ඒ වගේම හවස් වෙලාවට ඔයගලන්ට මෙතනට වෙලා ඕන තරම් වෙලාවක් නිදහසේ විවේකයෙන් ඉන්න පුළුවන්. මේගොල්ලන් මෙන්න මේ ඒරියා එකේ තමයි අපිට කෑම ලේස්ති කරන්නේ. ඉතින් අපි මෙතන කෑම අරගෙන ගොඩාක් වෙලා මෙතනට වෙලා හිටියා. ඉතින් හරිම ලස්සන තැනක්. ඔයගලන්ට මම ලස්සන ඩ්‍රෝන් ෂොට්ස් ටිකකුත් එකතු කරලා තියෙනවා මේ වීඩියෝ එකේ. මම ඒවත් ඔයාලට පෙන්නන්නම්. ඉතින් දැන් මේගොල්ලන්ගේ ඇත්තටම මම දැන් මේ යන්නේ එක රූම් එකක් පෙන්නන ඔයගලන්ට. මේ මෙතන ඉඳලා මගේ දකුණු අත පැත්තට රූම් එකක් තියෙනවා. ඒක ඩබල් රූම් එකක්. මේ මෙතනින් යන මෙන්න මේ කොටස තමයි මෙතන තියෙන එක රූම් එකක්. ඊට පස්සේ තව පහළම තියෙනවා තව රූම් එකක්. ඒකත් ඩබල් රූම් එකක්. ඒ වගේම මේගොල්ලන්ගේ කිචන් එකත් එක්ක උඩ තියෙනවා ෆැමිලි රූම් එකක්. එච්චරයි මේගොල්ලන්ගේ තියෙන්නේ. ඉතින් ඕගොල්ලන් මේගොල්ලන්ගේ රිසෝට් එක බුක් කරගන්න හිතාගෙන ඉන්නවා නම් ටිකක් වෙලසනින් කතා කරලා ඒක බුක් කරගන්න. මොකද මේගොල්ලන් හරිම ඉක්මනට මේ බුකින්ග්ස් වැටෙනවා මේගොල්ලන්ට. මොකද හරි ලස්සන තැනක්නේ. ඒ වගේම මේගොල්ලන්ගේ රූම්ස් 3යි තියෙන්නේ ඒක නිසා. ඉතින් මේගොල්ලන්ට මම ලස්සන ඩ්‍රෝන් ෂොට්ස් ටිකක් ගෙනාවා. මේ ඒගොල්ලන්ගේ රිසෝට් එකට ඉස්සරහා තියෙන කොටස තමයි මේ වික්ටෝරියා ජලාශයත් එක්ක තියෙන කොටස. ඉතින් බලන්න හරිම ලස්සනයි. මෙන්න මේ කැලේට උදේ පාන්දරට හවසට වගේ අලි එනවා කියලා කිව්වා. ඉතින් ඒ අර අපි මම ඔයාලට කලින් පෙන්නුව තැන ඉඳලා බලද්දි මෙතනට අලි එන එක පේනවා කියලා ඒගොල්ලන් කිව්වා. ඉතින් ඇත්තටම අපි නම් දැක්කේ නැහැ. නමුත් සමහර දවස්ට යාලා කිව්වා ඉතින් අලි ෆැමිලි එකක් ඉන්නවා. ඒගොල්ලන් එනවා කියලා මේ වතුර බොන්න. අර ජලාශයෙන් වතුර බොන්න එනවා කියලා කිව්වා. ඉතින් හරිම ලස්සන තැනක්. ඔන්න දැන් මම ඔයාලට පෙන්නන්නේ මේ පල්ලෙහාට යන්නේ අපි ඉඳපු රූම් එකට. ඉතින් අර මම කිව්ව එක රූම් එකක් මම පෙන්නුවානේ. එතන ඒක රූම් එකයි. ඊට පස්සේ තව ෆැමිලි රූම් එකක් එතන මෙහා පැත්තේ උඩ තියෙනවා කිචන් එකට උඩ. සහ මේ දැන් යටට පහළට යන්න ඕන මේ අපි ඉඳපු අනිත් රූම් එකට. මේ තියෙන ඒ රූම් එක. ඉතින් මේක තමයි ඇත්තටම ලස්සනම රූම් එක. ඒ උනට හරිම අමාරුයි ඔයගලන්ට උඩ ඉඳලා පහළට එන්න. දැන් බබාලත් එක්ක වගේ ඉන්නවනම් පොඩක් අමාරුයි. සහ මෙතන චුට්ටක් පොඩි රිස්ක් එකක් තියෙනවා. ගොඩක් පරිස්සමෙන් බබාලා ඉන්නවනම් පොඩ්ඩක් බලා ගන්න ඕන. මොකද මේ අර කොනේ ඒගොල්ලන්ගේ වැට ගහලා නැහැ. ඉතින් ඒ නිසා අර බබාලා ඉන්නවනම් පොඩක් පරිස්සම් වෙන්න ඕන. නැත්තම් කපල් එකකට නම් අයිඩියල්ම තැන තමයි මේ රූම් එක. ඒ වගේම ඒගොල්ලන්ගේ බෝට් රයිඩ්ස් තියෙනවා. ඔයගලන්ට ඒගොල්ලන් එක කතා කරලා වෙනම පේ කරලා බෝට් රයිඩ්ස් වලට යන්න පුළුවන්. කයකිනුත් තියෙනවා කියලා කිව්වා. එතකොට ඔයගලන්ට කයක් කරන්න ඕන නම් ඒකත් ඒගොල්ලන් එක්ක කතා කරලා මේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන අපි ඉඳපු රූම් එක. මේක නම් මේ මම දැන් අපේ බබාලා මේ ඇවිල්ලා පොඩ්ඩක් රූම් එක චුට්ටක් ඉතින් හැඩි වෙලා. නැත්නම් ඒගොල්ලන් හරි ලස්සනට පිළිවෙලට රූම් එක හදලා තිබුණා. ඒ වගේම ඒගොල්ලන්ගේ බාත්රූම් එකත් හොඳට ක්ලීන් කරලා හරිම ක්වොලිටි එකට තිබුණා. හොට් වෝටර් තිබුණා. ඉතින් ඒ දේවල් එක්ක ඉතින් ඇත්තටම ඒගොල්ලන්ගේ අය කරන මුදලත් එක්ක හරිම මේ සාධාරණයි කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මේ තියෙන රූම් එකේ ඉස්සරහා වීව් එක.
ඉන් පස්සේ ලස්සන මේ ඩ්‍රෝන් ෂොට්ස් ටිකක් මම ඔයගලන්ට එකතු කරලා තියෙනවා. ඒ ටිකක් බලන්න. ඒ වගේ මම ඉස්සරහදී ඔයාලට මම කිව්වේ අර අපි උදේට මේගොල්ලන්ගේ උදේම අපිට මේ ඉර පායන එක බලන්න පුළුවන්. ඉතින් ඒක හරිම ලස්සනයි. මම ඒකෙත් ලස්සන වීඩියෝ ක්ලිප් එකක් ඔයාලට මේකේ දාලා තියෙනවා. මේ මෙතනක් තියෙන්නේ අර අපි ඉඳපු රූම් එකත් එක්ක පොඩ්ඩක් ඉස්සරහට ආවහම අර තියෙන අපේ රූම් එක ඉස්සරහ පේන්නේ. ඒකත් එක්ක පොඩ්ඩක් ඉස්සරහට ආවම තියෙනවා මේ පොඩි ඩෙක් එකක් වගේ. මෙතනත් ඒකත් එක්කම හයින් තියෙන තැන. මෙතනත් හරිම ෂෝ. ඉතින් මෙතන ඔයගලන්ට යාළුවොත් එක්ක එහෙම ඔය බොයිස්ලා එහෙම යනවනම් යාළුවොත් එක්ක ඇවිල්ලා ඩ්‍රින්ක්ස් ගන්න එහෙම හරි ෂෝක්. ඉතින් කට්ටියත් එක්ක ඇවිල්ලා chat එකක් දාගෙන ඉන්න එහෙම හරිම නියම තැනක් මෙතන. හරි ලස්සනයි. ඉතින් ෆොටෝස් වලටත් හරිම ලස්සනයි. හරිම ලස්සන තැනක්. ඉතින් අපිට රිලැක්ස් එකේ ඉන්න පුළුවන් මෙතන. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ දවස ගෙවුනේ. ඉතින් මේ අපේ බ්‍රේක්ෆාස්ට් එකකින් පස්සේ මම ගත්ත වීඩියෝ එකක්. මට ඒගොල්ලන්ගේ කෑම වල වීඩියෝස් ගන්න බැරි වුණා. ඒගොල්ලන් සෙට් මෙනියු තමයි දෙන්නේ. ඉතින් හරිම රහයි මේගොල්ලන්ගේ කෑමත් හරි රසයි. හැමදේම හොඳයි. ඉතින් ඔයගලන්ට මේ තියෙන්නේ මේ අර රිසෝට් එක පේන විදිහ මම ඩ්‍රෝන් ෂොට් එකකින් ගත්තේ. අර උඩ කොටසක් සහ මේ පහලින් තියෙන්නේ ඔයාලා බලන්නකො කොච්චර දුරකින්ද කියලා තියෙන පහළ තියෙන රූම් එක. ඉතින් අර ලොකු දුරක් ඔයගලන්ට පහළට එන්න වෙනවා. ඒක තමයි ඒ රූම් එකේ තියෙන නැත්නම් ඒ රූම් එක තමයි ඇත්තටම ලස්සනම රූම් එක එතන තියෙන. මේ තියෙන උදේ අපි අර ඉර පායන එක ගත්ත වීඩියෝ එකක්. හරි ලස්සනයි ඒකත්. අනිවාර්යෙන් ගියොත් මේක නම් මිස් කරගන්න එපා. අනිවාර්යෙන් උදේට ගිහිල්ලා බලන්න ඒක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ඒ ගමන අවසන් වුණේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකකට ඔයාලා ආස වෙන්න ඇති කියලා. ඒ වගේම මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න ඕගලන් අමතක කරන්නේ නැතුව අපේ channel එක subscribe කරන්න කියලා මම ආදරෙන් ඉල්ලන ඕගලන්ගෙන්. ඒ වගේම ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝස් අරගෙන එන්න. ඉතින් subscribe කරපුවාට ගොඩක් ස්තුතියි. වගේම අපිත් එක්ක හැමදාම ආදරෙන් ඉන්න කියලා ඉල්ලනවා. ඉතින් ඔයාලට සුබ දවසක්. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.